වීඩියෝ පටන්ගද තිබ්බාගේ ඔකටේ දැකලති මේ දවස්සල් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඔයාගේ මූුණක් දාලා මේ විදිහ ඒ ඉමේජස් ජෙනරේට් කරලා ගොඩක් කට්ටිය අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකක් මම කියලා දෙන්න යන්නේ මේ වගේ AI ඉමේජස් 4ක් ඔයාගේ මූණ පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා. තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පස්සේ subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ගෑනු ළමයින්ට තමයි. අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ girls ලට කොහොමද ඒ කට්ටියගේ images 4ක් හදාගන්නේ කියලා. ඉතින් මේකට prompt 4ක් ඕනේ. ඒ වගේම අපි මේක generate කරන්නේ Gemini AI කියන AI tool එක හරහා තමයි generate කරන්නේ. එහෙනම් අපි වැඩේ කරන්න පටන් ගමු. මම මේකට example image එකක් තෝරගත්තා අපේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් සශිකා නිසංසලක්කගේ ෆොටෝ එකක් තමයි තෝරගත්තේ. මේ ඉමේජ් එක පාවිච්චි කරලා තමයි අපි ඔයාලට මේ ටියුටෝරියල් එක මම ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් ඔයාගෙත් හොඳට මූණ පේන්න තියෙන ඉමේජ් එකක් මේකට තෝරගන්න. එතකොට මේ ඉමේජස් ජෙනරේට් කරන්න ලේසි. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. Google Chrome browser එක use කරනවා නම් ගොඩක් හොඳයි. මම මේකට පාවිච්චි කරන්නේ Google Chrome web browser එක. ඊට පස්සේ මේක ඔයා search කරන්න Gemini AI කියලා. අකුරු හොඳට බලා ගන්න. GEMINI AI. Gemini AI කියලා search එකක් ගහන්න. එතකොට උඩින් එනවා මේ වෙබ්සයිට් එක. මේක අතට යන්න. හරි. වෙබ්සයිට් එක අතට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට preview එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මේකට ඔයාගේ email එකෙන් sign in වෙන්න ඕනේ. මෙතන උඩ තියෙනවා sign in කියලා බටන් එක. මේ click කරලා sign in වෙන්න ඕනේ. දැනටමත් ඔයා Gmail account එකෙන් මේ Google Chrome එකට access දීලා නම් තියෙන්නේ. මෙතන sign in වෙන්න කියලා පෙන්වන්නේ නැහැ. ඔයාගේ email එකේ icon එකක් පෙන්නයි. දැන් sign in කියන click කරලා ඔයාගේ email එකෙන් මේකට log වෙන්න ඕනේ. log වුණාට පස්සේ තමයි අපිට image generate කරන්න පුළුවන් වෙන්නේ. මම දැන් මගේ email password ගාලා මේකට log වෙන්න. හරි. අපි email එකේ sign in වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ලකුණු පැත්තේ උඩින්ම ඔයාගේ email එකේ profile icon එක පෙන්නනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ තමයි path options ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි යන් image එක generate කරන්න. මේකට prompt 4ක් තියෙනවා. අපි පළවෙනි prompt එක try කරලා බලමු. prompt list එක ඔයාලට මේ වීඩියෝ එකේ පාත පළවෙනි comment එකෙන් බලා ගන්න පුළුවන්. එතන prompt මං වෙන වෙනම දාලා තියෙන්නේ. command prompt 1 2 3 4 කියලා හතරම දාලා තියන්න. එතනින් දැන් අපි පළවෙනි prompt එක දාලා image එක generate කරගන්න යන්න. මම මේ විදිහට WhatsApp එකට දාගෙන තියෙන්නේ. මම දැන් prompt 1 එක copy කරගන්නවා. ඔයාලා මේ prompt copy කරද්දී මම පාත comment section එකේ දාලා තියන්නම් command prompt 1 2 කියලා. එතන command prompt 2 කියන එක ඒ වචනේ අහක් කරලා අනිත් ටික විතරක් copy කරගන්න. මම දැන් පළවෙනි එක copy කරගත්තා. ඊට පස්සේ යනවා Gemini AI එකට. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අපේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න ඕනේ. තාම මම copy කරගත්ත එක paste කරේ නැහැ. මෙතන ඔයාලට පේනවා ඇති upload button එකක් තියෙනවා plus mark එක. මේ click කරන්න. click කරලා upload files කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතනත් files යන්න ඕනේ. ඔයාගේ phone එක යනවා. ඒක තෝරන්න. ඊළඟට ඔයාගේ phone එකේ storage එකෙන් ඔයාට upload කරන්න ඕන ඔයාගේ photo එක select කරන්න ඕනේ. මම දැන් මෙතනින් මේ phone එකේ අපි upload කරන්න යන photo එක මේ විදිහට select කරගන්න. හරි. photo එක දැන් upload වුණා. ඊට පස්සේ ඒ plus mark එකට මෙහා පැත්තේ ඔයාට පේන තවත් mark එකක් තියෙනවා. icon එකක්. ඒක click කරන්න. ඒ click කරලා මෙතන create images කියන option එකට දාන්න දෙවෙනි එක. හරි. දැන් ඔයාලා copy කරගත්ත prompt එක මෙතන describe your image කියන තැනට paste කරන්න. හරි. දැන් අපි ඒක paste කරා. ඊළඟට මෙතන මේ send button එක තියෙනවා. ඒක click කරන්න. දැන් අපේ image එක generate වෙන ගමන් තියෙන මෙතන ඔයාලට පේනවා ඇති stop mark එකකුත් වැටලා තියෙනවා. මේක generate වෙනකන් ටිකක් වෙලා ඉන්න. මෙතන ඔයාලට පේනවා ඇති just a second කියලා වැටලා තියෙනවා. දැන් අපේ image එක generate වෙන ගමන් තියෙන්නේ අපි බලමු මොන වගේ image එකක්ද generate වෙලා output එක විදිහට එන්නේ කියලා. ඉතින් ඔයාගේ selfie photo එකක් වගේ මේකට upload කරනවා නම් හොඳයි. මූණ හොඳට පේන එකක්. එතකොට මේ images ලේසියෙන් ඔයාලට generate කරගන්න පුළුවන්. මෙන්න generate වුණ image එක. හරි. අපි බලමු අනිත් images
තුනක් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා ඊට කලින් මේක ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඔයාට කියලා දෙන්න. මේ ෆොටෝ එකේ උඩ තියෙන ඩවුන්ලෝඩ් මාක් එක මෙන්න මෙතන ඒ ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට මේක සේව් වෙනවා. හරි ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණා. දැන් බලමු අනිත් ප්‍රොම්ප්ට් තුන පාවිච්චි කරලා ජෙනරේට් වෙන ඉමේජ් මොනවද කියලා. මෙතන ආයෙත් මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. මෙතන ඉමේජස් කියන එකම තමයි අපි සෙට් කරලා තියෙන්නේ පාතින්. මෙතන අප්ලෝඩ් බටන් එකෙන් ඔයාගේ සෙල්ෆි ෆොටෝ එක තෝරන්න ඕනේ. ඊට කලින් අපි ඊළඟ ක්‍රමාන් ප්‍රොම්ප්ට් එක කොපි කරගෙනම මේක තමයි දෙවෙනි එක. ඊට පස්සේ ආපහු ඔයා මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකකින් ඔයාගේ සෙල්ෆි එක අප්ලෝඩ් කරන්න ඕනේ. හරි දෙවෙනි ඉමේජ් එකත් මෙතනින් සිලෙක්ට් කරලා ඉවරලා ඔයාගේ කලින් සෙල්ෆි එකම තමයි ඔරිජිනල් එක තමයි මෙතනින් තෝරන්න ඕනේ අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කොපි කරගත්ත කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මෙතනට දාලා සෙන්ඩ් කරන්න. ඒතරත් බලමු මොන වගේ ඉමේජ් එකක්ද ජෙනරේට් වෙන්නේ කියලා. හරි ඉමේජ් එක ජෙනරේට් වුණා. මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රොම්ප්ට් එකත් අපි බලමු try කරලා. තුන්වෙනි ප්‍රොම්ප්ට් එකත් මම කොපි කරලා කලින් වගේම තමයි කරේ. කිසිම වෙනසක් නැහැ. ඉමේජ් එක ජෙනරේට් වෙන ගමන් තියෙන බලමු මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. හරි මෙන්න මේ වගේ තමයි අපිට අනිත් ෆොටෝ එක බලා ගන්න පුළුවන් ඉන්න තුන්වෙනි ඉමේජ් එක. මේකත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් මාක් එක ක්ලික් කරලා කලින් එකත් ඒ වගේම තමයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හතරවෙනි එකත් බලමු අන්තිම එක. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මම මේ විදිහට දැම්මා. ඊට පස්සේ සෙන්ඩ් කරන්න තියෙනවා. හරි ඒ ඉමේජ් එකක් ජෙනරේට් වුණා. මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ ලස්සන AI ඉමේජස් 4ක් වඩ හදා ගන්න පුළුවන් ඔයාගේ තියෙන සෙල්ෆි ෆොටෝ එකක් දාලා. ඉතින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වීඩියෝ එක පාත කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මම දාලා තියන්න. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා මතකද අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනට වෙන්න. මම Geek Bro SL YouTube channel එකේ දිල්ෂාන්. Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, share කරන්න, share කරන්න, share කරන්න. Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න.